දවසේ අපි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි තවත් කොටසක් දේශනා කරනවා. මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව මම හිතන්නේ දේශනා දෙක තුනකින් හතරකින් අවසන් කරන්න පුළුවන් දේශනාවක් නෙමෙයි. මේක අති දීර්ඝ දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් ඒ වගේ අති දීර්ඝයි. ඒ දීර්ඝ දේශනාවක් අපි ඒ විද්‍යටම අවබෝධ කරගන්නට ඕන. එසේ නොමැති වුණොත් පින්වතුනි අපිට කරුණ මගහැරුණොත් ඒ මගහැරෙන කරුණ සමහර වෙලාවට අපේ නිවනේ මගහැරීම වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්මය සම්පූර්ණයෙන්ම අපි අවබෝධ කර ගැනීම අපට නිවන් මඟ පසක් කරගන්නට විශාල රුකුලක් වෙනවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසායි ඔබට මේ දේශනාව අපි මේ විදිහට දේශනා කරන්නේ. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ සරලව මම මූලාරම්භයේ ඉඳලා කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. සාරාංශයක් හැටියට අපි දන්නවා මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ කාටද? වාසෙට්ට හා භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේලා දෙනම උපසම්පදාව ලබා ගැනීමේ අරමුණින් පිරිවෙස් කාලයක් සම්පූර්ණ කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොහේ ඉඳගෙනද? පූර්වාරාමී මිගාරමාතු ප්‍රාසාදයේ ඉඳගෙන. සවැත් නුවර පිහිටි පූර්වාරාමී මිගාරමාතු ප්‍රාසාදයේ ඉඳගෙන. මේ දේශනාවට නිදාණය වූයේ වාසෙට්ට සාමණේරයන් වහන්සේගෙන් බුදුහාමුදුර අහනවා පැනයක්. මොකක්ද අහන්නේ පැනය? කොහොමද ඔබලාගේ මේ මුලින් හිටපු බ්‍රාහ්මණ ආගමෙන් ලැබෙන ප්‍රතිචාර? ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා මොකද්ද? පිට නිරන්තරයෙන්ම සම්පූර්ණයෙන්ම බැනුම් අහන වෙනවා කියලා. අපි ඔබට මේ සම්පූර්ණයෙන්ම බැනුම් අහන ක්‍රමවේදයක් දේශනා කරා. දස ආක්‍රෝෂ වස්තුව කියලා කාරණයක්. ඒ ආකාරයට බණිනවා කියලා පැහැදිලි කරා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විමසුවෙන් පස්සේදී කියනවා වාසෙට්ට සාමණේරයන් වහන්සේ බ්‍රාහ්මනාගම තමයි උසස් ආගම. අනිත් ආගම් සියල්ලක්ම හීනාගම්. මේ උසස් ආගම අත්හැරලා ඔබලා මේ හීනාගමකට ගියා කියලා දොස් කියනවා කියලා කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ බමුණු ඒකාන්තයෙන්ම මේ පැරණි කතාව නොදන්නා නිසායි ඔහොම කියන්නේ. මෙන්න මේ වචන පොඩ්ඩක් ඔබ හොඳට සටහන් කරගන්න. මට ඔබට මේ වෙලාවේ කියන්න ඕන නැවත නැවත මම මේ හැම දේශනාවකදීම ඔබට කියන්නේ නැහැ ඒක. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරනකොට අර ඔබ සටහන් කරන්නේ පත්‍රිකාව අතට ගන්න. මම ඔබට මේක පත්‍රිකාවක් කියලා කිව්වට බොහෝ දිනෙකට පුළුවන් නම් CR ප්‍රමාණය පොතක් මේක සටහන් කරගන්න අතිශයින්ම වටිනවා. මේ කියන විදියට ඔබ වැඩ කළොත් මං හිතනවා අපට මේ සසර නැමැති විභාගය සමත් කරන්න නම් අමාරු නෑ. මෙහෙමයි. නිවන් දකින්න ඇත්තටම අමාරුයි. ලේසි නෑ. හැබැයි බැරි නෑ පුළුවන්. දැන් අපි දන්නවනේ ඕනෑම ශාස්ත්‍රයක ඉහළට යන්න බැරි නෑ අමාරුයි. ඒ කියන්නේ තියෙන්නේ අමාරුකම. බැරි නෑ. හැබැයි උත්සාහ කරන්නාට ලැබෙනවා. ඒ වගේ තමයි මේ කියන විදියට වැඩ කරන කෙනාට මේක අමාරු නෑ. මේක කරන්න පුළුවන්. හැබැයි ඕන මොකද්ද? ඕනකම අවශ්‍යතාවයයි. ඒ නිසා මේ කියන විදියට ඔබ වැඩ කටයුතු ටික කරගෙන යන්න. එතකොට ඔබට ඒ අවබෝධය ලබන්න පුළුවන්. මොකද මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව කියන්නේ ලෝකේ පටන් ගැනීම හා අවසානයේ උවත් මේ දේශනාව තුල පින්වතුනි අපට භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමය දේශනාවල තිබෙන විශාල කරුණු ප්‍රමාණයක් අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ දේශනාව ඒ විදියට සකසලා ඉගෙන ගන්න. ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පැරණි කතාව නොදැනගෙන බමුණු මෙහෙම කියන්නේ. දැන් අපි මේ ඉගෙන ගන්න හදන්නේ මොකද්ද එහෙනම්? පැරණි කතාව මොකද්ද කියලා. ඒ කියන්නේ පැරණි කතාව කියන්නේ මොකද්ද? දැන් බමුණෝ කියන්නේ ලෝකය නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා. දැන් අද කාලේ දේවවාදී ආගම්වලත් උගන්වන මතයක් නෝක. මේ ලෝකේ නිර්මාණය කරේ නිර්මාණවාදී කියන එක. මම මේ කියන්නේ ආගමික ආගම්වලට පහරක් එල්ල කරන්න නෙවෙයි. අපි දැනගෙන ඉන්න ඕන බුදුහාමුදුරුවෝ කොහොමද මේ ලෝකේ නිර්මාණය වීම සම්බන්ධයෙන් දේශනා කළේ. ඒක තමයි මේ ලෝකයේ තිබෙන සත්‍ය. මේ සත්‍ය පින්වතුනි මට ඔබට ඔප්පු කරලා දේශනා කරන්න පුළුවන්. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආරම්භ වුණේ මහා බ්‍රහ්මයාගෙන්ද? නෑ. ආරම්භුනේ මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි. මේ වර්ණ හතරක් කියනවා. බ්‍රාහ්මණ වර්ණය, ශාස්ත්‍රීය වර්ණය, වෛශ්‍ය වර්ණය, ශූද්‍ර වර්ණය කියලා වර්ණ හතරක් තියෙනවා. ඒ වර්ණ හතර ආරම්භ වුණේ මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ අහනවනේ මේ වාසෙට්ට මහා බ්‍රහ්මයා මේ ලෝකේ නිර්මාණය කරා නම් ඇයි අහන ওই බමුණෝ විවාහ වෙන්නේ? ඇයි අහන ওই බමුණෝ බැමිණියෝ ගැබ් ගන්නේ? ඇයි අහනවා බැමිණියෝ මේ දරුවෝ ප්‍රසූත කරන්නේ? උන්වහන්සේ කියනවා
මහා බ්‍රහ්මයාටත් කරන නිගාවක්. ඇයි? මේ මහා බ්‍රහ්මයාගේ ශරීරය කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගයකට සමාන කරලා තමයි මහා බ්‍රහ්මයාට කතා කරන්න කියලා. එසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකයේ සැබෑ සත්‍ය, මේ ලෝකයේ ආරම්භ වුණේ කොහොමද කියන එක උන්වහන්සේ පෙන්වලා දෙනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. එහෙමනම් ඒ ආරම්භක කතාව තේරුම් ගන්න ඔබට මම තවත් අතර දේශනාවක් පටන් ගත්තා. ඒ තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතුරු කොටස දේශනා තේරුම් ගන්න නම් අපට තේරුම් ගන්න වෙනවා මොකද්ද? මේ ලෝකයේ නිර්මාණය පටන් ගන්න අපට සක්වලක් තේරුම් ගන්න ඕන. ඊළඟට මම ඔබට පහුගිය සති කිහිපෙම මේ සති දෙකක් විතර සක්වල ගැන ඔබට අවබෝධයක් ලැබලා දුන්නා. අදත් ඒකේ සාරාංශයක් මම ඔබට කියන්නම් ලෝක 31 පිළිබඳව. ඒ නැවතත් අදත් මම මේ සක්වල ගැනම තමයි සාකච්ඡා කරන්නේ. මොකද මම එක දෙයක් දන්නවා මේ දේශනාවක් පින්වතුනි අපට එකවරම ශ්‍රවණය කරාට ඒක තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත. දැන් මම උනත් පෞද්ගලිකව කියන දෙයක් තමයි මේ ඔබට මේ කියන කරුණු පින්වතුනි සමහර කරුණු මේ 7-8 වතාවක් 10-12 වතාවක් 20-30 වතාවක් පින්වතුනි මේක තේරුම් අරගෙන තමයි ඔබට මේ දේශනා කරන්නේ. දේශනා කරන මට ඉතින් එච්චර වාරයක් ගියා නම් මම දන්නවා ඔබට මේක එක පැයකින් එක දේශනාවකින් තේරුම් ගන්න බෑ. ඒ නිසා මම මේ කතාව කිව්වේ නැත්නම් අද මේක ශ්‍රවණය කරන කෙනෙක් හිතාවි ගිය දේශනාවෝනේ මේ දේශනා කරන්න කියලා නෑ. අදත් ඒ කොටස් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ පින්වතුනි අන් කිසිවක් නිසා නෙවෙයි. මේ කරන්නේ මගේ දැනුම පෙන්වන්න යන එකක් නෙවෙයි. මම මේ කරන්නේ ඔබට මේ දේශනාව අවබෝධ කරවන්න. එතකොට නැවත නැවත ඒ කරුණු අවබෝධ වෙනකොට ඔබට මේ දේශනාව හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙමනම් ලෝක 31 ඔබ ඒ ලියපු පත්‍රිකාව නැවතත් අතට ගන්න. ඒ ලෝක 31 පින්වතුනි අදත් මම ඔබට කියලා දෙනවා. තාමත් ඉක්මනින්. එතකොට ගිය දේශනාවල් වලදී ඔබට ලියා ගන්න බැරි වෙච්ච කරුණු තියෙනවා නම් අද නැවත ඒව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතැම් පිරිසක් net නාලිකාවට ගැටලු ඉදිරිපත් කළ තිබුණා. සමහර අය මේක ලෝක ආරම්භක කතාව කොහොමද එන්න ඕන කියන එක මේ අවබෝධ කරගන්න ඕනේ කියලා තිබුණා. මම ඔබට ඒක ඉස්සරහට දේශනා කරනවා. එහෙම ගැටලු ඉදිරිපත් වෙන එකත් එක්තරා පැත්තකින් වටිනවා. මොකද අපට පුළුවන් ඒ ගැටලු निराකරණය කරගෙන ඔබට අවබෝධයක් ඇති වෙන විදිහට මේ දේශනාව කරන්න. එhmenan ලෝක 31 ගැන නැවතත් මම ඔබට කියන්නම්. මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ඊළඟට මනුස්ස ලෝකෙට පහලින් නරකය, එහෙම නැත්නම් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියලා ලෝක 4ක් තියෙනවා. ඕක තමයි 31 වෙන්නේ. නැවතත් කියන්නම්. මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි 7යි, ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි 7යි 11යි 18යි, ඊළඟට සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් කියනවා. එතකොට 18යි 5යි 23යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. 23යි 4යි 27යි, ඊළඟට දුගති භූමි 4ක් තියෙනවා. 27යි 4යි 31යි. ඕක තමයි 31 තලය කියලා කියන්නේ. දැන් ඔන්න මම ඔබට තව කරුණක් පැහැදිලි කරන්නම්. දැන් ඔබ ඔය A4 ප්‍රමාණය කොලේක හරි මොකක් හරි කොල කැලකක ලිව්වනේ 31 කියලා. 31ක් ලියාගත්තනේ. ඔය කොල වගේ එකකට කියනවා එක සක්වලක්. මේවා කවදාවත් අමතක කරගන්න එපා. දැන් ඔබ මං කිව්වේ ඔය ඔබ ලියාගත්තු කොලේ වගේ ඒව එකකට කියනවා එක සක්වලක්. කියන ওই ලෝක 31ට කියන්නේ එක සක්වලක්. දැන් අපි දේශනාවල් පවත්වද්දී සක්වලක කියලා කියනකොට ඔබට ඒ ෂණේම ඔළුවට එන්න ඕන මේ කිව්වේ මෙන්න මේ ලෝක 31 ගැන කියලා. අන්න එහෙම කරුණ අවබෝධ කරගන්න. ඊළඟට ඒ ලෝක 31 එහෙම නැත්නම් එක සක්වලක්. එහෙම නැත්නම් මම අර ඔබට කිව්වා ඔය කොලය වගේ එකක්. එක සක්වලක්. ඔය වගේ 1000කට කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. ඒ කියන්නේ ඔය වගේ 1000කට කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. ඊළඟට ඔය වගේවා ඒ 1000කින් වැඩි කරාම අපි කියනවා ද්විසහස්සී ලෝක ධාතුව. එහෙම නැත්නම් මජ්ක්‍ධිමනිකා ලෝක ධාතුව. එතකොට ගණන එනවා 1000න් වැඩි කරාම දස ලක්ෂයක්. ඒ කියන්නේ ලක්ෂ 10ක්.
නිකන් හිතන්න ඔය කොළ වගේවා ලක්ෂ 10ක් එකතු වුණයින් පස්සේ අන්නේ ඒකට ඒ ලෝක ධාතුවට කියනවා ද්විසහස්සී ලෝක ධාතුව කියලා. ඊළඟට ඔය ලක්ෂ 10 එහෙම නැත්නම් අර ඒ ද්විසහස්සී ලෝක ධාතුව නැවතත් 1000න් වැඩි කරාම කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතුව. ත්‍රිසහස්සී ලෝක ධාතුව ඒ කියන්නේ ලක්ෂ 10 1000න් වැඩි කරාම එනවා කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයක් එනවා. අන්න එක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේස්ත්‍රයේ පැතිරෙනවා කෝටි ලක්ෂයකට. එක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේස්ත්‍රයේ පැතිරෙනවා කෝටි ලක්ෂයකට. නැවතත් මං කියන්නම් එක සක්වලක් කියලා කියන්නේ ඔබ ඔය ලියාගත්තු ලෝක 31. ඒ 31 කියන්නේ එහෙම නැත්නම් ඔබ ලියාගත්තු ඔය කොළ කැල එකක් හැටියට හිතාගත්තොත් ඔය වගේව 1000ක් කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. ඔය වගේව 1000ක් ඒ වගේවා 1000න් වැඩි කරාම ඒ කියන්නේ ලක්ෂ 10ක් වුණාම ඒකට කියනවා අපි ද්විසහස්සී ලෝක ධාතුව කියලා. ඊළඟට ඒ ලක්ෂ 10 ආයමත් 1000න් වැඩි කරයින් පස්සේදී අපි ඒකට කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතුව. එතකොට ඔක්කොම ඒ ප්‍රමාණ ඔක්කොම එකට එකතු වුණයින් පස්සේ දෙනවා කොච්චරක්ද? කෝටි ලක්ෂයක් සක්වලවල් කියන එක. එතකොට එක බුදුරජාණන් වහන්සේ නම පින්වතුනේ කෝටි ලක්ෂයක් ලෝකවල් වලට ආඥා ශේස්ත්‍රයේ පතුරවන්න පුළුවන් තරම් දක්ෂයි. දැන් ඒකෙන් කියන්නේ නෑ ඊට එහා බෑ කියලා. චූලනිකා ලෝක ධාතු සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය බුදු කෙනෙක් තුල පවතින ඒ ශක්තිය කවදාවත් ප්‍රමාණය කරන්න බෑ. මේ විශ්වයේ යම් තාක් සක්වලවල් තියෙනවාද ඒ තාක් භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය ඒ දිව්‍ය ඇස ඒ ශක්තිය පින්වතුනි ඒ සියලු විශ්ව ධාතුව පුරාවටම පින්වතුනි විහිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට මේ මුළු විශ්වයම බලන්න පුළුවන්. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා ඔය දැන් කෝටි ලක්ෂයක් සක්වලවල් කියලා කිව්වනේ. කෝටි ලක්ෂයක්. දැන් මම පොඩ්ඩක් ඕකට දැන් සමහර ඒවා කියද්දි පොඩ්ඩක් විද්‍යාත්මකව දේවලුත් කියන්න වෙනවනේ. මම පොඩි දෙයක් ඔන්න විද්‍යාත්මකවත් කියන්නම්කෝ. දැන් අපි ඉන්න සක්වලට කියනවා පිංගිරිසට කියලා. කියනකොට කියනවා මේ එක ගැලැක්සියක්. එහෙම නැත්නම් අපි කියනකොට මන්දාකිනියක් කියලා. මේ එක මන්දාකිනියක පින්වතුනි තියෙනවා ඒවට කියනවා මේ ආම්ස් කියලා. සමහරවිට ඔබ අන්තර්ජාලයේහි ගැලැක්සි කියලා මේ සොයුම් යන්ත්‍රයේ සොයලා බැලුවොත් ඔබට සොයා ගන්න පුළුවන් ඒ මන්දාකිනියක ස්වභාවය මොකක්ද කියලා. ඒ මන්දාකිනියක ස්වභාවය යම් ප්‍රමාණයක් අපි අවබෝධ කරගත්තයින් පස්සේදී මෙන්න මේ දේශනාව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මන්දාකිනියක් කියලා කියන්නේ ඒක කැරකෙනවා වගේ වලාකුළු වගේ තියෙන එක නිකන් කැරකෙනවා වගේ. ඇත්තටම කැරකෙනවා වගේ නේ කැරකෙනවා. ඒතර ඒ කැරකීම තමයි මේ මන්දාකිනික ස්වභාවය. අපි නිකන් දියසුලි දැකලා තියෙන අන්නේ දියසුලියක් වගේ කැරකෙනවා. ඒ කැරකෙන එකේ තියෙනවා පින්වතුනි අත් වගේ ඒවා. ඒවට කියනවා ආම්ස් කියලා. දැන් තාරකා විද්‍යාඥයෝ විසින් ඒවට දාලා තියෙන එක එක නම්. ඔවුන් කියනවා එක ආම් එකක. එහෙම නැත්නම් ඔය කැරකෙන එක අතක දසදහසක් ලක්ෂ ගණනක් ලෝකවල් තියෙනවා කියලා. දැන් මේ කරුණු පින්වතුනි කිසිම ආගමක කිසිම තැනක කියලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ විතරයි දේශනා කළා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විතරයි දේශනා කළා තියෙන්නේ. පින්වතුනි මේ සක්වලක දැන් මම කතා කරන්නේ මේ සක්වලක් කියලා මොකද්ද මේ දැන් අපට පේන්නේ නැහැ නේ. සමහර අය කියනවා දිව්‍ය ලෝක පේන්නේ නැහැ නේ. අපායවල් පේන්නේ නැහැ නේ. ඔය සමහර අය කියනවා අපේ ආඳුරනේ මේ නිරයක් එහෙම ඇරලා තිබුණා නම් සමහර විට මේ මිනිස්සු මේ තරම් පව් කරගන්නේ නැහැ නේද කියලා. පින්වතුනි බුදුහාඳුරෝ ඒක දැක්කනම් ඒක නොකර ඉන්නේ නැහැ. බුදුහාඳුරෝ දැක්කා. නිරයක් පින්වතුනි ඇරලා නෙවෙයි. මේ නිරයට ගියයින් පස්සේදී මේ අහවල් කෙනා මේ නිරයට ගියයි කියලා පෙන්නුවත් පින්වතුනි අපේ ධර්මීය අවබෝධයට යන්නේ නැති අය යන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දෙයක්.
නිසා මේවා මේ විවෘත කරලා නැත්තේ එහෙම නැති නිසා. දැන් දිව්‍ය ලෝක පින්වතුනි පේන්නේ නැහැ. දැන් සමහර අද කාලේ මේ ඔය මේ හේතුවාදීන් කියලා ඉන්නවා. එක ඉන්නවනේ. ඔවුන් හිතන්නේ ඔවුන් තමයි මේ ලෝකේ ඉන්න ලොකුම ප්‍රඥාවන්තයෝ. මේ ලෝකේ තියෙන ලොකුම විද්‍යාව තමයි මේ භෞතිකව තියෙන විද්‍යාව. ඔවුන් කියන්නේ නිරීක්ෂණය කරන්න ඕන, නිගමනය කරන්න ඕන. අන්න එතකොට තමයි මේ නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන තමයි එන්න ඕන කියන්නේ. එහෙම පින්වතුනි බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද? එහෙම බැරි දේවල් අපට ඇසට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද පින්වතුනි? දැන් සමහර විද්‍යාඥයෝ යන්ත්‍ර උපකරණ මගින්නේ පින්වතුනි මේ ඔප්පු කරලා පෙන්නන්නේ මෙන්න මේවා තියෙනවා කියලා. දැන් අපිට කියන්න පුළුවන් නේ ඔය යන්ත්‍ර වලින් කියන ඒවා කවුද විශ්වාස කරන්නේ? ඌව බොරු දේවල්. ඌව විශ්වාස කරන්න බෑ. දැන් මට කියන්න පුළුවන් මට ඇහැට පෙනුනොත් විතරයි මම විශ්වාස කරන්නේ. හැබැයි ඇහැට පේන්න ඕන. ඒවා යන්ත්‍ර වලින් එහෙම බෑ. එහෙම කිව්වොත් පින්වතුනි ඒ තර්කේ වැරදිද? නෑ වැරදි නෑ ඒක හරි. හැබැයි ඒ තර්කය අඥාන තර්කයක් වෙන්න පුළුවන්. මොකද යන්ත්‍රයෙන් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවනේ. මම අර කිව්වේ ඒ කාරණාව දිව්‍ය ලෝක පින්වතුනි පේන්නේ නැහැ කිව්වට අපිට පුළුවන් ද පින්වතුනි කියන්නේ ඒක නෑ කියලා. දැන් ඔන්න 2000 අවුරුද්ද වෙනකම්ම විද්‍යාඥයෝ පිළිගත්තේ සූර්යයා එකතැන තියෙනවා මේ අනිත් පෘථුවිය කැරකෙනවා කියලා. හැබැයි 2000 අවුරුද්දෙන් පස්සේ තමයි විද්‍යාඥයෝ කිව්වේ නෑ සූර්යයත් කැරකෙනවා කියලා. ඒ වෙනකම් පින්වතුනි පිළිගත්තේ නෑ සූර්යයා කැරකෙනවා කියලා. හැබැයි ඉතින් අපේ ඇත්තොත් පිළිගත්තේ නෑ සූර්යයා කැරකෙනවා කියලා. ඒ වුණාට බුද්ධ දේශනාවේ තිබුණා චුල්ලනිකා ලෝක ධාතු සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සූර්යයත් කැරකෙනවා කියලා. හැබැයි ඔය බුද්ධ දේශනාව පිළිගත්තේ කවුරු ඔප්පු කළ පෙන්නුවමද? විද්‍යාඥයෝ ඔප්පු කළ පෙන්නුවම. අන්න ඊට පස්සේ අපේ ඇත්තෝ කියන්න ගත්තා. බලන්නකෝ බුදුහාඳුරුත් මීට අවුරුදු 2500 ගණනකට කලින් ඕක දේශනා කරලා තියෙනවනේ කියලා ඔන්න පිළිගන්න ගත්තා. එතකොට ඒක පිළිගත්තේ බුදුදහම ගැන විශ්වාසයෙන්ද නෑ. විද්‍යාව ගැන විශ්වාසයෙන් තමයි ඒක පිළිගත්තේ. පින්වතුනි මම මේ කියන්න ගත්තේ දිව්‍ය ලෝක පේන්නේ නෑ කියන තර්කෙ පින්වතුනි කිසිසේත්ම අපට ඒක නෑ කියන නිගමනයට එන්න බෑ. මට දෙයක් පේන්නේ නෑ. තව කෙනෙකුට දෙයක් පේනවා. ඒක පින්වතුනි තර්කානුකූලද? මට පේන්නේ නැහැ කියලා කිව්වට ඒක මගේ මතයක් විතරයි. මට විතරක් පේන්නේ නෑ ඒක. තව කෙනෙකුට පේනවා කියලා කිව්වොත් ඒක එයාගේ තර්කයක්. එයාට පේනවා කියන එක. ගොඩක් ඔය විද්‍යාඥයෝ කියන දේවල් පින්වතුනි බොරුයිනේ. ඒ බොරුයි කියලා කියන්නේ ඇයි? බලන්නකෝ සමහර කාලවල කියනවා දත් ටික මෙහෙම මදින්න කියලා. එතකොට අපි එහෙම මදිනවා. ඊළඟ තව කාලයක් ගියන් පස්සේ කිව්වා නෑ ඔය දත් මදින්න ඕන උඩු අතට. ඔන්න ඊට පස්සේ අපි උඩු අතට මනින්න ගත්තා. ඊට පස්සේ කාලයක් ගියන් පස්සේ කිව්වා මේ දත් මදින්න ඕන මේ ඒ බුරුසුව කරකව ඔන්න ඊට පස්සේ එහෙමත් කරන්න ගත්තා. එයාලා කියනකොට එකක් එපා කියනකොට ඒක එපා කියනවා. ආරක කරන්න කියනකොට ඒක කරනවා. එයාලා එපයි කියනකොට අපි නොකර ඉන්නවා. කරන්නේ කියනකොට ඔන්න කරනවා. බලන්නකො මේ කිසිම මේ නිගමනයක පින්වතුනි ස්ථාවර නිගමනයක් නැහැනේ. ස්ථාවර නිගමනයක් නැහැ. දැන් මේ මම කියන්න ගත්තේ සමහර අය කියනවනේ කෝ දිවි ලෝක පේන්නේ නැහැ. ඒ නිසා නැහැ. අපේ බෞද්ධයත්ොත් ඉතින් ඉන්න ඔය මත පිළිගන්න. විශාල ප්‍රමාණයක් ඉන්නවා බෞද්ධයයි කියාගත්තු අය. විශාල ප්‍රමාණයක් ඉන්නවා. පේන්නේ නැති නිසා කියනවා පිළිගන්න බෑ කියලා. මම මේ කිව්වේ ඒ මොන මතයෙන් දෙගෙන දන්නද ඔය ප්‍රකාශ ඉදිරිපත් කරන අර මේ ලෞකික විද්‍යාවෙන් ඉඳගෙන තමයි මත ප්‍රකාශ කරන්නේ. ওই මත පිළිගන්නේ. නිසා පින්වතුනි මේ අපට පේන්නේ නැහැ කියන තරකේ කවදාවත් ඔබ ඒ නිගමනයට යන්න එපා. මොකද විද්‍යාඥයෝ අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. දැන් පහුගිය දවසක මට මතකයි ඇහුණා කියනවා ඔය මේ කාබරංක කියන මේ පළතුරු වර්ගය අනුභව කරන්න එපා. ඒක වකුගඩු වලට හොඳ නෑ කියලා. පින්වතුනි අපේ මේ සිංහල රටේ කොච්චර කාබරංක කෑවද බලන්නකෝ. ඒ නැති මේ වකුගඩු දියාරු වෙලා යන්න එපා. මේ කාබරංක කියන මේ පළතුරු වර්ගය ආවේ මේ ළඟදිද? නෑනේ කොච්චර කාලයකට පැරණි මේ ඖෂධීය මේ ආහාරයක්ද? පසුගිය දවසක ඒත් අපට සිහිපත් වුණා මේ ඔය කොළ කැඳ වර්ග බොන්න එපා. ඒව හොඳ නෑ කියලා. මේ හොඳට මතක තියාගන්න මේ කියන්නේ විද්‍යාඥයෝන්ගේ සැබෑ මතය නෙවෙයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඊළඟ ඖෂධය විකුණා ගැනීමට දරන උත්සාහයක්.
අපේ ඉතින් සමහරක් ඕවා කිව්වෙන් පස්සේ ටිකක් ගාලා අහුවෙනවා. තාමත් මික්මන්ට අහුවෙන ඕවා කිව්වම. ඒ නිසා එහෙම දේවල් වලට යන්න එපා. මොකද අපේ ලංකාව තමයි මේ ලංකාවේ තමයි ලෝකයට දෙන්න තිබුණු හොඳම වෛද්‍ය විද්‍යාව තිබුණේ. අද අපි ඔය ලක්ෂ ගණන් වියදම් කරලා කරන බයිපාස් සැත්කම් ඉස්සර සිංහල වෛද්‍යවරුන්ට සුළු දෙයක්. අද අපි ලොකුවට කතා කරන පිළිකා රෝග ඉස්සර සිංහල වෛද්‍යවරුන්ට සුළු දෙයක්. දැන් අද වුණත් සමහර වෙලාවට රෝහල් වලින් එළියට දානවා දැන් වැඩක් නැහැ ගෙදර එක්කන් යන්න කියලා. ඊළඟට ඔන්න එතනදී තමයි අපේ ඇත්තෝ සිංහල වෛද්‍ය ක්‍රම හොයාගෙන යන පිළිකා රෝගයට සමහර අය ඉන්නවා පින්වතුනි මේ ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවෙන් එපා බැහැයි කියලා එළියට දාපු අය අද හොඳට ජීවත් වෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් කියනවා තව සතියයි ජීවත් වෙන්න බෑ එක්කන් යන්න කියලා. හැබැයි සිංහල වෛද්‍ය ක්‍රමයෙන් පින්වතුනි ඊට වඩා කාලයක් ජීවත් කරවලා තියෙනවා. මං කියන්නේ අපේ ලංකාවේ මිනිසුන්ට අපේ දේ ගැන කිසිම හැඟීමක් අවබෝධයක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මං මේ කරුණ ඉදිරිපත් කරේ පින්වතුනි අපි මේ ගොඩාක් මේ ඔළුව දාගෙන ඉන්නේම අපි වැඩි නැඹුරුතාවයක් තියෙන ඔය බටහිර විද්‍යාවටනේ. මං කියන්නේ අපි මේව පොඩ්ඩක් විමසලා බලන්න. අපි මේ අපේ දේවල් ගැන පොඩි වටිනාකමක් දෙන්න බලන්න. මේ වටිනාකමක් දෙන්න කියලා කියන්නේ පින්වතුනි වෙන මුකුත් නිසා නෙවෙයි. ඒක තුල ලොකු සත්‍යයක් තියෙන නිසා. ඒව ගැන පොඩි හැඟීමකින් කටයුතු කරන්න. මොකද ඔවුන් කියනවා දිවි ලෝක නැහැ. දැන් ඔය හේතුවාදීන් කියලා ඉන්නවනේ මේ පඬිත යයි කියාගෙන හිතාගෙන ඉන්න පිරිස. ඔවුන් එක එක මත ඉදිරිපත් කරලා පෙන්නනවනේ. සමහරවිට මාධ්‍ය මේ දේවල් පවත්වනවා. මේම දේවල් නැහැ. මේව බොරු. ඒවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. අපේ දේවල් නම් අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඔවුන් කොච්චර ඔප්පු කරත් පින්වතුනි ඒ ඔප්පු කරන දේවල් කවදාවත් මේ ස්ථාවර මතයකට එන්නේ නැහැ. අද කියන එක සමහරවිට හෙට වෙනස් කළා කියනවා. ඔවුන් ඒකට ඉදිරිපත් කරන තර්කය තමයි ඔවුන් කියන්නේ මේවා කාලෙන් කාලට වෙනස් වෙනවලු. හොඳට මතක තියාගන්න බුද්ධ දේශනාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව. මම කිව්වේ එකයි දැන් බටහිර විද්‍යාවෙන් කිව්වට සූර්යයා එක තැන තියෙන්නේ කියලා පසු කාලීනව වුන් කිව්වා සූර්යයා කැරකෙනවා. හැබැයි බුදුහාඳුරෝ ඊට කලින් ඕක දේශනා කළා තිබුණා. භාග්‍යතුන් වහන්සේ ඊට කලින් ඕක දේශනා කළා තිබුණා. දැන් අපි කියනවානේ රයිට් සහෝදරයෝ ගුවන් ඥානය හොයාගත්තේ කියලා. පිටුතුනේ අපේ දේශනාවල් වල තියෙනවා ධම්මපදේ ගුවන් ඥානයක් හදපු මේ ඒ ගුවන් මේ යානයක් හදපු කෙනෙක්ගේ ඉංජිනේරුවරයෙකුගේ කතාවක්. ඒවා පිටුතුනේ අවුරුදු 10 ගණන් පැරණි පොත්පත්වල තිබෙච්ච දේවල්. රයිට් සහෝදරයෝ නෙමෙයි මේ ගුවන් ඥානය හදාගත් හොයුවේ. ඊට කලින් ඉඳලා මේ ලෝකේ ඔය තිබුණා. ඔය ඔබ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රවල සොයලා බලන ඒෂියන් මේ එයා මැෂින් කියලා බලන්න මේ හොයලා ඔබට ඒව සොයා ගන්න පුළුවන්. ඒ පුවත් ඕන තරම් සොයා ගන්න පුළුවන් ඒ සම්බන්ධව. මම කිව්වේ ඒකයි මේ අපිට මේ දේශනාවක් යම් ප්‍රමාණයකට තේරුම් ගන්න අමාරු අපේ අර ඔළුව ටිකක් බටහිර පැත්තට යොමු වෙලා තියෙන නිසා මම ඒක පොඩ්ඩක් මේ සුද්ධ කරන්න ඕන නිසා තමයි මේ කරුණ ටික ඔබට කිව්වේ. නැත්තම් මේවා අපි කොච්චර කිව්වත් ඔබට අවබෝධයකට යන්න බෑ. මොකද ඒ අවබෝධයට යන්න බැරි අර මත ඔබේ ඔළුවේ තියෙන නිසා ඒ මත දුරු කරන්නේ නැතුව මේවා කොතෙකුත් ඔබට විග්‍රහ කරත් වැඩක් නැහැ. මම ඔබට මේ පැහැදිලි කරේ දැන් අර සක්වලක ඔබට තියෙනවන්නේ අවබෝධයක්. දැන් මේ ගැලැක්සියක් කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒකේ මම කෝ ඔබට ආම්ස් තියෙනවා. ඒක ආම් එකක බටහිර විද්‍යාවෙන් කියනවා ලක්ෂ ගාණක් බිලියන ගාණක් ලෝක තියෙනවා කියලා. හැබැයි ඔවුන් මේ මතය ඉදිරිපත් කරන්නේ කොතනින්දගෙනද දන්නවද? ඔවුන් ඒ මතය ඉදිරිපත් කරන්නේ පින්වතුනි එක සක්වලකටවත් ගිහිල්ලා නෙවෙයි. දැන් අපිට තියෙන ළඟම තියෙන සූර්යයා ග්‍රහලෝක මණ්ඩලයට දුර සමහරලාට මම මේ කියන දේවල් මම සොයාගත්තු ක්‍රමවේද වැරදි වෙන්නත් පුළුවන්. එහෙම කවුරු හරි ඒ දැනුම සම්බන්ධ තියෙන කෙනෙක් මේ කරුණ ඉදිරිපත් කරද්දී ඔබ වහන්සේ කියපු කාරණාව අපේ මේ විද්‍යාවේ තියෙන ක්‍රමයට වඩා වැරදි කියලා කිව්වනම් මම බොහොම අනතිමානීව ඒ වැරද්ද බාර ගන්නවා. මොකද මමත් මේවා මේ අන්තර්ජාලයෙන් එහෙම සොයලා තමයි මේ කරුණ හොයාගන්නේ. ඒත් සමහර වෙලාවට මම සොයාගත්තු එක වැරදි වෙන්නත් පුළුවන්.
මම අවබෝධ කරගත්තු එක. එහෙම වැරදි නම් මං කාරුණිකව කියනවා ඔබට ඕනෑම කෙනෙකුට මේ net නාලිකාවට ඒ පිළිබඳව සිහිපත් කළා මගේ අංකය සොයාගෙන මට ඇමතුමක් දීලා මගේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා නම් කලාට කමක් නැහැ. නමුත් මේ මම තේරුම් ගත්ත විදිහේ මම මේ කියන්නේ මොකද මම විද්‍යාව පිළිබඳ හොඳට ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි. ඒ විද්‍යාව පිළිබඳ මම අවබෝධයට ගියපු කෙනෙකුත් නෙවෙයි. නමුත් මගේ මේ දේශනාවට අදාළ වෙන දේවල් මම ටිකක් අධ්‍යයනය කරගෙන යනවා. ඇත්තට මේකත් අධ්‍යයනය කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. මම මේ තාරකා විද්‍යාඥයෙක්වත් වෙන්නේ නැත්නම් මේ විශ්වය ගැන පරීක්ෂණය කරන්න යන කෙනෙක් නෙවෙයි. මම ඒව ගැන හෙව්වේ අපේ බෞද්ධයන්ට මේ බුද්ධ මතය කිව්වට පිළිගන්න බැරි නිසා. ඒ නිසා තමයි මේව හොයන්නේ. නැත්නම් වෙන මොකුත් නිසා නෙවෙයි. මොකද බුදුහාඳුර දේශනා කරා මේව හොයන්න එපා කියලා. නමුත් මම මේ හොයන්නලා කියන්නේ අර කරුණුත් අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන ඔබට මේක ඉදිරිපත් කරන්න. දැනට විද්‍යාඥයෝ කියන විදියට දැන් අපේ ඉන්න සූර්ය මණ්ඩලයේ ග්‍රහලෝක මණ්ඩලයේ ඉඳලා ළඟම තියෙන ග්‍රහලෝක මණ්ඩලයට දුර ආලෝක වර්ෂ මිලියන 2ක්. ආලෝක වර්ෂ මිලියන 2ක්. ආලෝක වර්ෂයක් කියලා කියන්නේ යම්කිසි යානයක් හැදුවොතින් ඒ යානේ යන්න පුළුවන් වේගය වෙන්න ඕන තප්පරයකට කිලෝමීටර් 1,86,000. තප්පරයකට කිලෝමීටර් 1,86,000ක් වේගෙන් යන්න පුළුවන් යානයක් හැදුවොතින් ඒ යානයට පින්වතුනි අපිට තියෙන ළඟම තියෙන ග්‍රහලෝක මණ්ඩලයට යන්න පුළුවන්ලු අවුරුදු මිලියන 2ක. ඔන්න ඔය අවබෝධය ඉඳගෙන දැන් ඔය හබල් කියලා දූරේක්ෂ වලින් තමයි ඕවා මේ ගැන පරීක්ෂණ කරන්නේ. ඉතින් ඒ තරම් දුර ප්‍රමාණයක් ඔවුන්ට මේ ලෝක මණ්ඩලවල තිබෙනවා. දැන් බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර දැන් ඔවුන් ඒ මතේ ඉඳගෙන තමයි කියන්නේ මේ එක මේ ගැලැක්සියක එක මන්දාකිනියක කෝටි බිලියන ගාණක් ලෝක තියෙන්න පුළුවන් කියලා. හැබැයි ඔවුන් දැකලවත් නෙවෙයි ඔවුන් ඒ අර දැනට සොයාගත්තු තොරතුරු වලින් ඔවුන්ගේ නිගමනයක් ඒක. හැබැයි විද්‍යාඥයෝනත් මේක තේරුම් ගත්තා නම් හොඳයි. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ බොහෝ ප්‍රමාණයක් ඔබට දැන් තේරුම් අරගෙන යනවා ඇතිනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඔය එක මන්දාකිනියක තියෙන්නේ සක්වලවල් 1000යි. සූර්යෝ 1000යි. චන්ද්‍රයෝ 1000යි. මනුස්ස ලෝක 1000යි. දිව්‍ය ලෝක 6 ඒව 1000යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 11 ඒව 1000යි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5 ඒව 1000යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 ඒව 1000යි. දුගති භූමි 4 ඒව 1000යි. කොටිම්ම කියනවා නම් ඔබ ඔය ලියාගත්තු ලෝක 31ක් තියෙනවනේ. ඔය ලෝක 31 වගේ ඒව 1000යි එක මන්දාකිනියක තියෙන්නේ. කවුද දේශනා කරේ? භාග්‍යවතුන් වහන්සේ. ඒ දේශනා කරේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා. නිකම් මේ හිතලා හිතට ආපු හිතලු නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා මේ දේශනාව කරේ භාග්‍යවතුන් වහන්සේ. දැන් ඔබට හිතෙනව නේද? දැන් මම මේ කිව්වේ මේ දේශනාවට සමහර විට අදම අහන කෙනෙකුට මේ දේශනාව ටිකක් ගැටලුකාරී තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒකයි මේ කියන්නේ ඔබට මේ මොකද මම දැකපු දෙයක් තමයි මේ net නාලිකාවේ ශ්‍රාවක පිරිසක් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඉන්නවා. අපිට සමහර ඔය එංගලන්තෙන් වගේ මේ සමහර පින්වතුන් කතා කරන උන් අන්තර්ජාලයෙන් මේ දේශනාවල් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරලා විශාල ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ ලෝකෙ ගොඩක් තැන්වල. net නාලිකාව ගැන ලොකු විශ්වාසකින් ධර්ම ශ්‍රවණය කරන පිරිසක්. ඉතින් මේ පිරිස අතර ඉන්නවා මේ අකණ්ඩව දේශනාවල් මාලාවම ශ්‍රවණය කරන අය. මට මතකයි පහුගිය අතීතයන් වල සමහර අයට මම දුරකථන ඇමතුම් දෙද්දී කියනවා අපේ හාමුදුරනේ මම දැන් මේ net එකේ බණ අහහා ඉන්නවා. එහෙම කියනවා. ඒ වගේ අර අකණ්ඩව මේ දේශනාවට මේ බොහොම අවබෝධයෙන් සම්බන්ධ වෙන පිරිස ඉන්නවා. net පාමුල, ඊළඟට සිත් net අසපුව, ධර්ම දක්ෂිනා මේව අකණ්ඩව ශ්‍රවණය කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා එයාලා නිසා තමයි මම මේ දේශනාවල් මාලාවක් හිටිට මේක කියන්න හදන්නේ. දැන් ඔබට මම කිව්වේ මේ සක්වලක අවබෝධයක් මේ ලබලා දිනේ තාම. මොකද මේක මෙහෙම නෙවෙයි මීට වඩා මේ සක්වල පිළිබඳවම පින්වතුනි දේශනාවල් 10ක් විතර කරන්න තරම් කරුණු තියෙනවා.
ඒ තරම් දීර්ඝයි මේ දේශනාව. මම ඔබට මේ යම් ප්‍රමාණයක් අවබෝධ කරගන්නයි මේ කරුණ ටික මම ඔබට මතක් කරන්නේ. එතකොට මම ඔබට කිව්වේ නැවතත් කියන්නම් එක සක්වලක් තියෙනවා. ඒ සක්වලක ස්වභාවය මම කිව්වා. එතකොට එක සක්වලකට මනුස්ස ලෝක කීයක් තියෙනවද? 1යි. සක්වල 1000කට මනුස්ස ලෝක කීයක් තියෙනවද? 1000යි. දිවි ලෝක 6 ඒවා එක සක්වලකට 1යි. සක්වල 1000කට දිවි ලෝක 6 ඒවා 1000යි. මම ඔබට කිව්වේ එතකොට ඔබට මේ කරුණු ටිකක් තේරුම් ගන්න පුළුවන් හොඳට. ඊළඟට පින්වතුනි මම ඔබට මේ කිව්වේ ඒ වගේ තමයි මේ එක සක්වලක ස්වභාවය. එක සක්වලක අවබෝධය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔය දැන් මම කියවන්නේ කෝටි ලක්ෂයක් සක්වලවල් කියලා. දැන් එතකොට ඔබ නිකන් කියන්න බලන්න හිතන්න බලන්න මේ පිළිතුර ඔබම ලබලා දෙන්න ළඟ ඉන්න කෙනෙකුට හරි ඇහෙන්න කියන්න කෝටි ලක්ෂයක් සක්වලකට මනුස්ස ලෝක කීයක් තියෙනවද? කෝටි ලක්ෂයයි. සූර්යෝ කී දෙනෙක් ඉන්නවද? කෝටි ලක්ෂයයි. චන්ද්‍රයෝ කී දෙනෙක් ඉන්නවද? කෝටි ලක්ෂයයි. දැන් තේරෙනව නේද මේ සක්වලක ස්වභාවය? එතකොට මේ අපේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. තවත් මෙතනින් යහා පැත්තට මනුස්ස ලෝක ගණනාවක් තියෙනවා. ඒ වගේත් අපි වගේම මිනිස්සු ඉන්නවා. මම ඔබට තව පොඩි දෙයක් කියන්න. දැන් ඔබ හිතන්නකෝ බුදුහාමුදුරුවෝ පහළ වුණේ මොන සක්වලේද? අපි ඉන්න සක්වලේ. දැන් අර ඔබ අහලා තියෙනව නේද? මිනිස්සෙක් වෙලා උපදින එක දුර්ලභයි කියලා. ඊළඟට තව එකක් අහනවා. ඔකට මොකද්ද? බුදු කෙනෙක් ඉපදුණු කාලයක මිනිස්සෙක් වෙලා උපදින එක ඊටත් වඩා දුර්ලභයි. ඇයි එහෙම කියන්නේ? බුදු කෙනෙක් ඉපදුණු කාලයක මිනිස්සෙක් වෙලා උපදින එක අමාරු. මේ බුදුවරයෙක් ඉපදින සක්වලේ මිනිස්සෙක් වෙන එක අමාරුයි. පින්වතුනි සමහර සක්වල වල මනුස්ස ලෝක තියෙනවා. ඒ කියන්නේ සමහර සක්වල වල අනිවාර්යයෙන්ම මනුස්ස ලෝකෙ තියෙනවා. ඒ සක්වලක තියෙනවා. පින්වතුනි ඒ සක්වලවල් ඔබ හොඳට හිතන්න තේරුම් ගන්න බලන්න බුදුවරු නෑ. බලන්න දැන් අපිට බැරිද පින්වතුනි මේ මනුස්ස ලෝකේ මේ සක්වලේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙක් වෙලා උපදින්නේ නැතුව වෙන සක්වලක මිනිස්සෙක් වෙලා උපදින්න බැරි නෑ, පුළුවන්නේ. එතකොට බලන්නකො පින්වතුනි අපිට මොන තරම් පිනක්ද ලැබුණේ බුදු කෙනෙක් ඉපදුණු ලෝකේම මිනිස්සෙක් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේ ඉපදුණු මනුස්ස ලෝකයේ අපි බෞද්ධෙක්ම වෙලා තියෙනවා. දැන් තේරෙනව නේද ඔබ සංසාරේ කරපු පිනේ ප්‍රබලත්වය? මම ඒකයි ඔබට හැමදාම කියන්නේ මේ ලංකාවේ මේ කාලේ ඉපදෙන්න මිනිසෙක් වෙන්න 100% පින් කරන්න ඕන නම් මේ කාලේ ලංකාවේ උපදින්න මිනිස්සෙක් වෙන්න පින්වතුනි 100,000 පින් කරන්න ඕන. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. මේ සක්වලේ මේ මනුස්ස ලෝකෙම උපදින්නේ තරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. දැන් බලන්න අනිත් ලෝකවල මනුස්ස ලෝක තියෙනවා. ඒ වගේම ඒ ලෝකවල වලත් පින්වතුනි ඔය යන්ත්‍රෝපකරණ මේ වගේ සමහර වෙලාවට ඒ මනුස්ස ලෝකවලත් net FM කියලා ගුවන් විදුලිත් ඇති. අපි දන්නේ නැහනේ. අපි ඒව දන්නේ නැහැ. එහෙම අනිවාර්යයෙන්ම තියෙන්නත් පුළුවන්. මම ඔබට කිව්වේ ඒව තියෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට මෙහෙම දේශනාවල් නම් නැතුව ඇති. එහෙම ඇති. ඒ නිසා මේ හිතන්න ඔබ තේරුම් ගන්න මම මේ කිව්වේ මොකද්ද? මේක තමයි මේ විශ්වයේ තිබෙන ආශ්චර්යය. මම ඔබට මේ පොඩ්ඩක් මේ කරුණ ටිකක් අවබෝධ කළොත් ඔබට තව කරුණක් කියන්න. ඒ මොකක්ද දන්නවද? ඒක කෝටි ලක්ෂයක් සක්වලක් කියලා මම කිව්වනේ. ඔය කෝටි ලක්ෂයක් සක්වල කියන එක එකක් හැටියට ගත්තොත් කෝටි ලක්ෂයක් සක්වල කියන එක එකක් හැටියට ගත්තොත් පින්වතුනි ඕක පෙට්ටියක් හැටියට හිතලා ඔකට අබෑට පුරවනවා. කෙනෙක් දකුණු පැත්තට යනවා හම්බෙන හැම සක්වලකදීම එක අබෑටේ අපෑටේ දාලා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දකුණු පැත්තට ගියෝතින් අර කෝටි ලක්ෂයක් සක්වල නැමැති පෙට්ටියේ තියෙන බෑටට කිවර වෙනවා. නමුත් සක්වලවල් ගාන ඉවර වෙන්නේ දකුණු පැත්තට තියෙන. කෙනෙක් උතුරට යනවා ඒත් එහෙමයි. කෙනෙක් දකුණට යනවා ඒත් එහෙමයි. කෙනෙක් නැගෙනහිරට යනවා කෙනෙක් බටහිරට යනවා ඒත් එහෙමයි. කවදාවත් ඒක ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි මේ විශ්වයේ තිබෙන ස්වභාවය. දැන් ඕක මං කියන්නේ ඒකයි. දැන් අද ලෝකයේ තියෙන නාසා විද්‍යාඥයින් පවා ඕක තේරුම් අරගෙන තියෙනවා. මේ විශ්වයේ ස්වභාවය කවදාවත් එහෙම හිතන්නවත් බෑ. ඒ තරම් අතිශයින්ම සංකීර්ණයි. පින්වතුනි මේ දේශනාව කරේ ඔබ හොඳට මතක තියාගන්න මේ හාමුදුරුවෝ කෙනෙක් බෞද්ධ ආගමේ ඉඳගෙන කියන නිසා කියනව නෙවෙයි. මේ ආශ්චර්යමත් දේශනාව කරේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි මේ ලෝකයට. උන්වහන්සේ විතරයි මේ ආශ්චර්යමත් දේශනාව මේ ලෝකයට අවබෝධ කරලා දුන්නේ. ඒ නිසා තමයි මේ බුදුදහමේ තිබෙන සත්‍ය භව ඔබට මේ තේරුම් කරලා දෙන්නේ. අපි දන්නවා සමහර ආගම්වලදී විද්‍යාඥයෝ මේ කරුණු පෙන්වල දෙනකොට ඒ ආගමෝ ඒ විද්‍යාව මරලා උන්ගේ අහක මේවා. නමුත් පින්වතුනි මම ওই සමහර විද්‍යාඥයෝ කෑ ගහද්දී ඒවට මුකුත් කියන්නේ නැත්තේ මොකක්වත් නිසා නෙවෙයි. මන් දන්න ඔය කොච්චර උඩ පැන්නත් කවදා හරි දවසක උන්ට සත්‍ය තේරෙන්නේ මේ බුදුහාඳුරන්ගේ සත්‍ය මතේ විතරයි. මම ওই කවදාවත් මේ ත්‍රිපිටකයේ තියෙන කරුණ එකක්වත් බය නැතුව කියන්නේ ඇයි? කිසිම වෙලාවක මම බය වෙන්නේ ඇයි දන්නවද? බය නැත්තේ සමහර වෙලාවට අද ඒක ප්‍රත්‍යක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක මේ ලෝකේ කරුණක් ඕක ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත්තා නම් මේ කියන බුද්ධ වචනේ විතරයි එතනින් එහා පැත්තට එකක්වත් නැහැ. එනිසා මම මේ ඔබට කිව්වේ මෙන්න සක්වලක ස්වභාවය. මෙන්න කෝටි ලක්ෂයක් සක්වලක් කියන්නේ මේකයි. අර මම ඔබට කිව්වා නේද මහා සමය සූත්‍රයේ දේශනා කරද්දී බුදුහාමුදුරුව අර මහවණේ ඉඳගෙන බැලුවා දැන් මේ දෙවිවරුන්ගෙන් මේ පිරිසට ධර්මය අවබෝධ කරන්න කවුරු හරි ප්‍රශ්න අහන්න කෙනෙක් ඉන්න ඕනේ. එතකොට උන්වහන්සේ බැලුවා මේ විශ්වයේ කවුරුවත් මේ දෙවිවරුන්ට අවබෝධ වෙන්න ප්‍රශ්න අහන්න පුළුවන් කෙනෙක්. ඒක අහන්න පුළුවන් කවුද? තවත් බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එතනදී මොකද්ද කළේ? මේ විශ්ව ධාතුවේම බැලුවා තවත් බුදු කෙනෙක් ඉන්නවද කියලා. මේ සක්වල පීර බැලුවා. සක්වල ගානේ බැලුවා. කිසිම සක්වලක කිසිම විශ්ව ධාතුවේ කොහෙවත් පින්වතුනි මේ කාලයේ බුදු කෙනෙක් නැහැ. දැන් බලන්න පින්වතුනි ඒකෙන් තේරෙනව මොකද්ද? බලන්න මේ විශ්ව ධාතුවේ මේ තරම් ලෝක තියෙන කාලයේ බුදු කෙනෙක් ඉපදුණු ලෝකයේම අපි ඉපදුනේ මොනතරම් වාසනාවකටද? හරිම ආශ්චර්යයි පින්වත්නි කාරණාව නම් හරිම ආශ්චර්යයි. මේ කරුණ දැනෙන කෙනෙකුට නම් මේ බණ ටිකත් ඇති පින්වත්නි සමන්ගේ මේ සසරම වෙනස් කරගන්න මේ බණ පොඩි වචන ටික ප්‍රමාණවත් පින්වත්නි. මේ සසර වෙනස් කරගන්න. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යය ඔබ හොඳට අවබෝධ කරගන්න. ඒක නිසා තමයි මේ තරම් වැරවීරියක් යොදලා මේ දේශනාව මම මේ කරන්නේ. මේ දේශනාවක් කරන්න මං එද්දී හොඳට මේක සූදානම් වෙලා මං එන්නේ. ඒ මොකටද? ඔබට මේක හොඳට තේරුම් කරලා දෙන්න ඕන නිසා. මං ඒකයි කිව්වේ පෙර දවසකත් නැත්තම් මට ඔබට මෙතන යම් සූත්‍රයක් මොකද තව කෙටි සූත්‍ර ගොඩක් තියෙනවා. ඒවා කියන්න පුළුවන්. නමුත් මේ තරණ වෑයම ඔබට ඊට වඩා යමක් මේක අවබෝධ කරලා දෙන්න ඕන. මේ එක තැනම හැමදාම එකම තැන ඉන්න එපා. මෙතනින් පොඩ්ඩක් ඔබ ඉහළට යන්න ඕන. ඒ නිසා මේ කරුණ ඉගෙන ගන්නදී මේ කියන ක්‍රමවේදයට සකසලා ඉගෙන ගන්න. එතකොට ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙනම් අද මම දේශනා කරා ගිය දේශනාවලදී සක්වලක් කියන මොකක්ද කියලා දේශනා කරා. ඒවායේ ඉන්න දෙවිවරු මං කිව්වා. ඒවායේ තියෙන ස්වභාවය මං ඔබට කිව්වා. එතකොට මේ දේශනාවේ ගිය දේශනාවේදී ගිය සතියේ දේශනාවේ මම සක්වල ගැන සම්පූර්ණ කළා. නිරේ ලෝකාට ගැන මං ඔබට කිව්වා. ඒ ලෝකාටේ ස්වභාවය මං ඔබට කිව්වා. මං ඔබට ලබන සතියේ දේශනාවේදී මේ පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැනට මේ කරුණු ටික ඔබ අවබෝධ කරගන්න මෙන්න මේක තමයි සක්වලක ස්වභාවය.
දැන් ඊළඟට ඔය සක්වල තව විස්තර ගොඩක් තියෙනවා. දැන් ඔය සක්වල වල ලෝකාන්තරික නිරය කියලා එකක් අහලා තියෙනවනේ. දැන් ඔය මං කියවනේ ලෝක 31. ඔය ලෝක 31ක් 31 ඒවා. එහෙම නැත්නම් එක සක්වලවල් 3ක්. සක්වලවල් 3ක් එකට එකතු වුණු තැන මැද තියෙනව ලෝකයක්. ඒකට කියන ලෝකාන්තරික නිරය කියලා. පින්වතුනි, ඒ ලෝකාන්තරික නිරයේ ස්වභාවය තමයි ඒ ලෝකාන්තරික නිරයේ පින්වතුනි කිසිම ආලෝකයක් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. අර මං අර අච්චරියබ්බොතු සූත්‍රයේ දේශනා කරදී ඔබට මතක ඇතිනේ දේශනා කරා බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වෙනකොට, ඒ කියන්නේ ඉපදෙනකොට මේ අර මුළු විශ්ව ධාතුවේම පින්වතුනි ආලෝකයක් පැතිරුණා. එතකොට මොකද උනේ? අර ලෝකාන්තරික නිරයත් ආලෝක වුණානේ. එතාලු දැනගත්තේ ලෝකාන්තරික නිරේ ඉන්න අය අනේ මේ ලෝකේ මම විතරක් නෙවෙයි තවත් අය ඉන්නවා කියලා. ඒක තමයි ලෝකාන්තරික නිරේ ස්වභාවය. ඒතර මේ ලෝකාන්තරික නිරේ තියෙන්නේ මේ 31 තලයේ නෙමෙයි. ඒ තල 31ේව තුනක් එකට එකතු වුණාම. එහෙම නැත්නම් සක්කලවල් තුනක් එකට එකතු වුණාම. එහෙම නැත්නම් තවත් කිව්වොත් ඔබ යෝය අතේ තියෙන කොළ තුනක් එකට එකතු වෙන තැනදී. අන්නේ මැද තියෙනවා ලෝකයක්. ඒකට තමයි කියන්නේ ලෝකාන්තරික නිරය කියලා.